අපි හැමෝගෙම අදහන ආගම්වල තියෙනවා අපිට තහනම් වුණ යම්කිසි දේවල් කීපයක්. ඒ කිව්වේ ගාථා වගේම පෙරළුම් ගාථාද තියෙනවා. අද කතා කරන්න හදන්නේ අපේ සහෝදර ඉස්ලාම් ආගමේ තියෙන ගාථාවක් ගැන. බොහොම බලගතු කට කොනකින්වත් කියන්න තහනම් ගාථාවක් මේක. මගේ අතට මේක එන්නේ මම බොහොම ළඟින් ආශ්‍රය කරන මගේම සහෝදර මුස්ලිම් යාළුවෙක්ගෙන්. තේරෙනව ඇති නේද මම මේ ආගමට මාර විදිහට ලැබී කියලා. මේ මිනිස්සුන්ටත් මම මාරම ආදරෙයි. මොකද කියනවනම් මෙයාලා හරිම හොඳ හිත් තියෙන මිනිස්සු. මම දන්නේ නෑ මට නම් එහෙමයි. කොහොම හරි දවසක් මගේ යාළුවෙක් මට ගාථාවක් දෙනවා. මේ ගාථාව නිකන්වත් කියන්න හොඳ නෑ කියලා තමයි යා කියන්නේ. මේක පණ පිහිටවල කිව්වොත් මගේ විනාශෙම තමයි කියලත් එයා කිව්වා. විනාශ කියන්නේ ඉතින් මරණය නැත්තම් මාරයා. මේ වචන මට නිකන් කුඩු වගේ. ඒ තරම් ආසයි. කොහොම හරි මෙයාගෙන් මම මේ ගාතාව ඉල්ල ගන්නවා. හැබැයි මේක ඉල්ලගත්තට මදි. මට මේ ගාතාව හරියටම කියනව නම් රාකි කෙනෙක්ගෙන් සුරක්ෂිතව බඳුනකට දාපු මූන් ඩස්ට් අවශ්‍යයි. මම මේක මූන් ඩස්ට් කියලා හඳුන්වනවා. මොකද සමහර වෙලාවට අනවශ්‍ය මිනිස්සු මේක මොකද්ද කිව්වහම ඇවිස්සෙන්න ගන්නවා. අනවශ්‍ය ඇටෙන්ෂන් එකක් මට මේ වෙලාවේ කොයිමවත් විදිහකට ඕනි නෑ. කොහොම හරි ගාතාව කියනකොට මේ මූන් ඩස්ට් එකට තමයි කියන්න ඕනේ. නිකම් මේක කියනකට වැඩිය මූන් ඩස්ට් එකත් එක්ක කිව්වහම මට පුළුවන් කියනවා ඩාර්ක් ජින් කෙනෙක් ගෙන්න ගන්න. තව දෙයක් මේ මූන් ඩස්ට් එක කොයිම වෙලාවකවත් විනාශ කරන්න බෑ කියනවා. බල රහිත කරොත් මිසක්. මෙහෙම මේක හොය හොය ඉන්නකොට තමයි මගේ මැද පෙරදිග ඉන්න හොඳම යාළුවෙක් මට මූන් ඩස්ට් හොයලා දුන්නේ. ඉස්සර ඉඳලා ඉන්න අය මෙයාව නම් දන්නවත් ඇති. අපි අදටත් පාවිච්චි කරන ස්පිරිට් බොක්ස් මුතුකාංගේ හැදුවෙත් මෙයා තමයි. කොහොම හරි මෙයා සර්ප්‍රයිස් එකක් විදිහට මේක මට එව්වා. මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක පොඩ්ඩක් හොඳට බලන්න. ඒ වගේම තමයි හොඳට අහන්න. මේ ඉන්නේ අස්වාන්. මෙයා මගේ හොඳම යාළුවෙක්. මෙයා තමයි මට software side එකකින් support එක දෙන්නේ. spirit box එක හැදුවෙත් මෙයා. කොහොම හරි මෙයා මේ ටිකේ අමුතුම දෙයක් අත්විඳිනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්න ෆ්ලැට් එකේ ජින් කෙනෙක් සමන් වෙලා ඉන්නවලු. ජින්ව සමන් වෙන්න හේතුව මං ඉස්සරහට කියන්නම්. කොහොම හරි ජින්ව ට්‍රැප් කරලා තියෙන්නේ මෙන්න මේ මට එවපු පුංචි බොක්ස් එක ඇතුලේ තියෙන කුඩෙන්. නැත්තම් ඒක නිකන් ඩස්ට් එකක් අපිට ඇෂ් කියලා ගන්න පුළුවන්. ඒකෙන් තමයි ඒ ජින්ව සමන් කරන්නේ. ඩාර්ක් ජින් කෙනෙක්. මේ කතාව සම්පූර්ණයෙන්ම මම අයන්නේ ඉඳලා අන්තිම වෙනකන් කියන්න ලෑස්ති. හැබැයි තව චූටි දවසක් ඉවසන්න වෙනවා. මොකද මේක ඇතුළේ තියෙන එන්ටිටි එක මාරම දරුණුයි. අස්වාන් මේක එවන්නෙත් මිඩ්ල් ඊස්ට් වල ඉඳලා. එතකොට මාරම රැකවරණ මැද තමයි ඒගොල්ලෝ එවන්නේ මේක. එච්චරටම භයානකයි මේක ඇතුළේ තියෙන අලු. ඒක නිසා ඕගොල්ලෝ මේ වීඩියෝ ක්ලිප් එක මුල ඇහුවේ ඩාර්ක් ජින් කෙනෙක්ගේ කටහඬක්, කේන්දිරියක්, හුස්ම ගන්න සද්දයක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම වග කියන්න ඕනේ මෙන්න මේ පුංචි පෙට්ටිය ඇතුලේ තියෙන දේ. මේක ගොඩක් භයානක දෙයක්. මේක මගේ අතට ලැබෙන්න වැඩ සලස්වලා තියෙනකොට අස්වාන් මට මේකේ කතාව කිව්වා. ඒ කතාව මම මගේ DPAට විස්තර කරන්න ගමන් හිටියේ.
ඒකේ රෙකෝඩ් කරගත්ත පුංචි ක්ලිප් එකක් දැන් මන් දානවා. මේක හොඳට අහගනි. හරිද? දැන් මෙතන මම ඔයාලට මේ ස්ටෝරිය ඩීබ්‍රීෆ් කරනවත් එක්ක හරි. දැන් මම මේක සාමාන්‍යයෙන් අපි අර යම් කිසි ලෙවල් එකක පැරනෝමල් එක්ස්පෙරිමන්ට් කරානේ. රෙකෝඩින් එක කොහොමද? හරි. රෙකෝඩින් දී. යම් කිසි ලෙවල් එකක පැරනෝමල් එක්ස්පෙරිමන්ට් කරනකොට මේක මචං ඉතින් එහාට ගියපු මගේ යාළුවෙක් ඉන්නවා අස්වාන් කියලා. හරිද? මේ පළවෙනි සැරේ මචං මට මේ ජපාන් වල ඉඳලා EMF මීට් එක එවුවා. හරිද? හරි. EMF මීට් එක ආවේ ජපාන් වල ඉඳලා ඒ මගේ යාළුවගේ. හරිද? එයාට thank you so much. සුපිරි ඩයල් සුපිරි ගෝල්ඩ් එක අදලත් මම නිකේෂට මම ආරදිර ආදරේ මේ ජපාන් වල ඉඳලා. ඒ කියන්නේ ghost hunting equipment එක මචං මෙච්චර ගාලා ආවේ පිටරට ඉඳලා. හරිද? කොයි වෙලාවවත් possessed භයානක අద్భుත දෙයක් ආවේ නැහැ පිටරට ඉඳලා. මේ තමයි පළවෙනි පාර මචං පිටරට ඉඳලා එහෙම දෙයක් එන. හරිද? කොහොම හරි අස්වන් කියන කොල්ල මට මේකේ වන්නේ මචං. උඹට සර්ප්‍රයිස් එකක් දෙනවා මිඩල් ඊස්ට් එකේ. හරිද? ඒකේ වෙනවා කියලා. හරිද? මේක සිද්ධිය මෙහෙමයි. දැන් ඕගොල්ලොත් අහගන්න. මම මේක මේ ස්ටෝරි එක සජනට ඩීබ්‍රීෆ් කරනකොට තමයි ඕගොල්ලන්ට දෙන්නේ මේ කතාව අහන් ඉන්න. හරිද? මේක පැරනෝමල් ඩොකියුමන්ට් එකක්. දැන් වීඩියෝ එක පටන් ගත්ත ගමන් හෝ ගාලා යක්කු පයින්නේ නැහැ. හරිද? ඒක නිසා මේක එඩියුකේෂන් ටයිප් ඒ වගේම හොර එක්ස්පෙරිමන්ට් තියෙනවා. මොකද මම සමහර අය බලාපොරොත්තු වෙනවා අපි මෙහෙම ඉඳන් ඉන්නකොට තරෙක් ඇවිල්ලා අපිට එයි කියලා නේ පිටිපස්සේ කවුරු අතක් දායි. ඔව් එහෙම සීන් නැහැ. දැන් එහෙම නෙවෙයි. මේ ඉස්සරහට මේ වීඩියෝ ඉස්සරහට ඒ වගේ දේවල් වෙයි. හරිද? මේ දැන් මම සතුන්ට බ්‍රීෆ් කරන අතරතුර ඕගොල්ලොන්ට මේ ආවේ මොකද්ද කියලා තමයි මේ පැහැදිලි කරන්න හදන්නේ. කොහොමද මචං? දැන් මේක අපිට මේක ගන්න දෙනවා කියලා. හරිද? මේ ඉන්නේ මචං කොහොමද දැන් කතා මුලදලා කියනවා නම් ආස්වාන් එන්නේ බිල්ඩින් එක. හරිද? ඒ බිල්ඩින් එකේ සොයා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් මචං. හරිද? ආ සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ තමයි වැඩ කරන්නේ. කොහොමද බිල්ඩින් එකේ ඉන්න සෙට් එකක් කියලා තට්ටු බර ගානක බිල්ඩින් එකක්. ඒ කියන්නේ ෆිලිපීන්ස් වල ඉන්දියාවල කට්ටිය අර එහෙම ඉන්නවා ওই බිල්ඩින් එකේ. හරිද? ඊට පස්සේ ඕකේ එක තට්ටුවක් තියෙනවා මචං 32 කියලා මම කියන්නේ. 32 වෙනි තට්ටුවේ මීට මාස 6කට කලින් හිටපු කට්ටිය ගිහිල්ලා තියෙනවා මචං. හරි හරියට මීට මාස 6කට කට්ටිය කලින් හිටපු කට්ටිය ගිහිල්ලා ඊට පස්සේ තට්ටුව සෙල් වෙලාම නෑ මචං. කියන්නේ ගිහිල්ලාම නෑ. කොච්චර අඩු ගානට ඒ බිල්ඩින් එකේ අයිතිකාරයෙක් දෙන්න හැදුවත් ඒක යන්නේ නෑලු මචං. හරිද? දැන් මම මට කිව්වා. ඊට පස්සේ මූ කියනවා රැට හැම වෙලාවෙම ওই තට්ටු නගිනවා කියලා හිතහන්කෝ අර යම් කිසි වෙලාවක හරි මොකක් හරි අනිවාර්යෙන් ඇති. මුන් ඔය පැරනෝමල් සීන් එකේ නෑනේ මචං. මේ සොෆ්ට්වෙයාර් සීන් එකේ. එතකොට උන්ට නෝට්ලා තියෙනවලු ඔය නගින කොහොමද යන ටයිම් වල එකක ගහ අනන සද්දයක්. හරිද? ඔය ෆ්ලෝ එකේ විතරක්. ඒ ෆ්ලෝ එකේ විතරක් අඬනවා. ෆ්ලෝ එකේ විතරක්. හරිද? දැන් මචං මේක දැන් මම අපි දන්න අපි ඔක්කොම බුද්ධ ආගම වෙනසම් බෞද්ධ. ඊට පස්සේ සමීප ආගමක් ගත්තොත් අපි මේ ක්‍රිස්තියානි ආගමේ යම් කිසි දේවල් ටිකක් දන්නවා. ඉස්ලාම් ආගම දෙමළ ආගම අපි හාත්පසින්ම අල්ලන්න කියලා නෑනේ. මොකද එකක් තමයි භාෂාව අපිට තේරෙන්නේ නැහැ. හරිද? භාෂාව තේරෙන්නේ නැහැ. ඒක නිසා අපිට ඒකේ දේවල් කතා කරන්න බෑ. හැබැයි දැන් මචං චැලෙන්ජ් එක තමයි මූ එවන්නේ ඉස්ලාම් ආගමේ දෙයක්. ඒ කියන්නේ ඉස්ලාම් ආගමට රිලේට් වෙන දෙයක්. හරිද? ඒක භයානකයි. දැන් අපිට තේරෙන්නේ නැහැ මෙලොව මගුලක්. හරිද? ඊට පස්සේ කොහොම හරි මේගොල්ලෝ කරලා තියෙන හැටි බිල්ඩින් අයිතිකාරය කරලා තියෙන හැටි රාකි කියලා ඩයල් එකක්. මම මේ කියන වචන හරි කියලා මම හිතනවා. රාකි කියලා ඩයල් එකක් කියනවා. ඒ කියන්නේ රාකි කියන්නේ අපි ඔය හාමුදුරුවෝ වගේ රාකි කියලා ඩයල් එකක් කියනවා. රාකි කියන්නේ ඔය රකායා කියලා ඒගොල්ලෝගේ තියෙනවලු මචං රකායා කියලා ඒක කියෙව්වා. ඒක නිකන් අර මේ ඉස්ලාම් ආගමේ මොකද්ද බං අර පොත කුරාන් එකත් එක්ක රකායා කියලා ඔය වැඩේ කරාට පස්සේ යක්කු ඇවිස්සන. ඒ කියන්නේ මෙහි අර කට්ටඩිය පන්නනවා වගේ තමයි. කට්ටඩියෙක් වගේ තමයි රාකිකින් ඩයල් එක. රාකි කෙනෙක් ඇවිල්ලා ඔය ෆ්ලෝ එකේ හොඳට බලලා දිනවලු. රාකි එළියට ගත්තලු මචං මේ මූ අපිට එවන දේ. හරිද? මේකේ තියෙනවා කියන්නේ මචං මේ මොකක්ද දුවිල්ලක් වගේ නැත්තම් සමහර එයා කියනවා මේක අලු වෙන්නත් පුළුවන් කියලා. හරිද? අලු වෙන්නත් පුළුවන්. වැඩේ දෙන්න ඔබ හිතහන්කෝ. මූ කියනවා ඕකෙන් ඔයාලා රැක් ගන්න පුළුවන්. පුළුවන් නම් මේක ඩිස්ට්‍රොයි කරලා දාන්න කියලා. හරිද? ඒ කියන්නේ ඒක හම්බෙලා තියෙන තමුතු විදිහට. ඒක ෆුල් අමුතුයි මචං. හරිද? ඒක පුළුවන් තරම් බැඳලා කරලා ගැට ගහලා ටේප් කරලා බ්ලෙසිං කරලා තමයි මේ රාකි කියන ඩයල් එක ඔතනින් ෆ්ලෝ එකකින් එළියට අරගෙනත් තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඕක සේෆ්ලි මෙහෙටත් එවනවා. හරිද? මෙහෙට එවලා මම අරින්නත් ඕනි මචං කිනි තියලා. හරිද? ඒ කියන්නේ ඒකේ ඉස්සලා ගැට වගේක් තියෙනවා. ඒ ගැට ටික ඔක්කොම කිනි තියනවා. කපන්න බෑ. හරිද? මොකද
ජිම් කියන කෙනා මචං මේ ඉදලා ගින්දරත් එක අපි වැඩිපුර මේකෙදි වෙලා ගන්නනේ. ජිම් කියන කෙනා හැදෙන්නේ දුම නැති ගින්දරෙන්ලු. හරිද? දුම නැති ගින්දරෙන් තමයි මේ ජින්න හැදෙන්නේ. තව දෙයක් තමයි මචං. දැන් මේ අලුනේ දෙයක් විනාශ කරොත් ගිනි තිබ්බොත් එන අන්තිම ෆෝම් එක තමයි අලු. අලු කොහොමද විනාශ කරන්නේ? හරිද? දැන් හොඳම දේ අලු විනාශ කරන්නේ කොහොමද? අන්න උතන තමයි ප්‍රශ්නේ. මේ කොහොම හරි දැන් මොනවද අහන්න තියෙනවද? ඔය මොන මාර ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් ඕකේ එල්ට ගත්තට පස්සේ ඔක ප්‍රශ්න මුත් වෙලා නැද්ද යාට? ඒ කියන්නේ දැන් මෙහෙමයි. එල්ට ගත්ත පස්සේ කියන්නේ නෑ දැන් ඔය ජින්නෝ එල්ට කියන්නේ ගැට ගහලා මොකක් හරි කරනවා. නෑ ඔව් ගැට ගහලා එළියට ගන්නවනේ. එතකොට එතනින් එහාට පස්සේ ඒ ෆ්ලෝ එක අවුලක් නෑලු. හැබැයි දැන් ඒක මෙහෙට එන ගමන් තියෙන්නේ මෙහෙ මම ගැට ටික මෙහෙ ලිහනවා මචං. එතකොට මේ ගැට ටික ලිහන්නේ දැන් මෙහි ගැට ටික ලිහද්දි මම ගෙදර අපේ ඩාර්ක් රූම් එකේ ප්ලස් එළියේ ලිවිං ස්පේස් එකේ මම කැමරා සෙටප් කරනවා. හරිද? ඒත් එක්කම මට අස්වාන් කියපු හොඳම දෙයක් තමයි මචං පුළුවන් තරම් එළියෙන් කැමරා සෙටප් කරන්න කියලා. එළියෙන්? ඒ කියන්නේ ඇතුළට වැඩියෙන් එළියේ දේවල් කැප්චර් කරගන්න බලන්න කොහොම හරි. අපි ඒක දැන් අපිට හම්බ වෙනවා. මේ වීඩියෝ එක කරද්දිත් අපිට ඒක බලද්දිත් ඒක හම්බෙලා ඉවරයි. අපි ඒක ගිනි තියලා සීල් එක ගලවගමු. ආයිත් මම කියනවා මේ සියල්ල වෙන්න ඕනි ගින්නෙන්. ඒක නිසා මේ පුංචි පෙට්ටියට කරලා තියෙන ආරක්ෂිත බන්ධනය කැපෙන්න ඕනි ගින්නෙන්මයි. කීප පාරක්ම මම ගින්නෙන් මේක පුච්චන්න උත්සාහ කරත් මට දැන්නා ගින්නක් මේකට ලං කරාට පස්සේ මේක ඒ ගින්න අවශෝෂණය කරනවා කියලා. මේ වෙද්දී කාමරේ කැමරා කිහිපයක් රෙකෝඩ් වෙනවා. ඒත් එක්කම මගේ යාළුවා මට කිව්ව විදියට මම අහසට වෙනම කැමරා එකක් මවුන්ට් කරලා තිබ්බේ. දැන් තමයි හොඳම හරිය. කතාව හොඳින් අහගන්න. මම ජින් කෙනෙක් කියන්නේ කවුද කියන එක මේ වෙනකොටත් මගේ පොඩ්කාස්ට් channel එකේ විස්තර කරලා අවසන්. ඒ කියන්නේ ඕගොල්ලෝ තාම ජින් කෙනෙක් කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් තාමත් ඔයාලා මේ වීඩියෝ එක බලලා නැහැ. අනිවාර්යෙන්ම ඒකට එන්න. හැබැයි මේ ඩොකියුමන්ටරි එකේ එකම ඔබ්ජෙක්ටිව් එක තමයි ඔයාලා තාම දන්නේ නැත්තේ. දැන් හොඳට අහගන්න. මෙච්චර වෙලා මේ කතාවට ප්‍රවිෂ්ටය පමණයි ගත්තේ. දැන් හොඳට අහගන්න. ඉස්ලාම් ආගමේ මේ ජින් කියන අద్භූත ආත්මය ඉතාමත් ප්‍රසිද්ධයි. ඒක හේතුවෙන් එයාලට තහනම් කරපු ගාථාවක් තියෙනවා. ඒ ගාථාව මට හම්බුණා. කොහොම හරි දැන් මේ මූන් ඩස්ට් එකට ඒ ගාථාව කීෂණිකව අපිට ජින් කෙනෙක්ව සමන් කරගන්න පුළුවන් කියනවා. සමහර විට මේ මූන් ඩස්ට් එක පාවිච්චි කරලා අර කලින් කතා වෙච්ච ගොඩනැගිල්ලේ ඒ ෆ්ලෝ එකට ජින් කෙනෙක් බවුන්ඩ් කරලා තියෙන්නත් ඇති. මට ඒක වැඩක් නෑ. මට ඕනි දේවල් දෙකම හම්බුණා. එක පැත්තකින් ගාථාවද අනිත් පැත්තෙන් මේ මූන් ඩස්ට් එක. එහෙනම් මේ තමයි මගේ පළවෙනි උත්සාහය. තව දෙයක් මට කියන්න බැරි වෙනවා තා පොඩ්ඩේ. මේ ඩොකියුමන්ටරි එකේ මගේ එකම අරමුණ තමයි මේ තහනම් ගාථාව කියන එක. ඒත් එක්කම තමයි හරියටම දවස් 3ක් යන්න කලින් මේ අලු ටික විනාශ කරන්න ඕනි. නැත්තම් මම කලින් හඳුන්වපු මූන් ඩස්ට් එක. සරලව කිව්වොත් මේක කිව්වට පස්සේ මට තියෙන්නේ දවස්
3යි. හැබැයි මට තාම අස්වාන් කිව්වේ නෑ දවස් 3 පැනලා මට මේක විනාශ කරගන්න බැරි වුණොත් මට මොකද වෙන්නේ කියලා. ඒක ඕනි නෑ. ඔය ඕක අපි දවස් 3ක් තියාගන්න නැතුව දවස් 2කින් විනාශ කරමු කියලා අස්වාන් මට කිව්වා. එහෙනම් පටන් ගමු. මේ තමයි පළවෙනි උත්සාහය. ඒ ගාථාව කියන්න. ආයිත් මම පොරොන්දු වෙනවා බලන ඔයාලට. මේ ගාථාව කිව්වට පස්සේ දවස් 3ක් තියාගන්න නැතුව දවස් 2කින් මේ ගාථාව ලියපු පොතයි මේ මූන් ඩස්ට් එකයි මම විනාශ කරලා දානවා. එහෙනම් අපි පටන් ගමු. සති ගණනක් යනකම් මම බ්ලයිදර් එන්නේ. එහෙම තමයි මතවාද කියන එක. කියන්නේ අපි තරහ කියන එක කේන්ති යනවා ප්‍රශ්න එනවා කොහොමද අරගන්නවා. හරිද? හැබැයි මට වුණා මේ ප්‍රශ්න මේන් ස්ට්‍රීම් එකට ගේන්න. මේ ප්‍රශ්න මේන් ස්ට්‍රීම් එකට ආවේ නැහැනේ. ඒකෙන් අපි මේන් ස්ට්‍රීම් අරගන්නේ. ඉස්සරහට අරගන්නවා මේන් ස්ට්‍රීම් මේක. එහෙම තමයි. මොකද සමහර අය මේක හොඳයි කියනවා නරකයි කියනවා. දැන් අපේ මචන් chat group එක ඇතුළේ කට්ටිය කිව්වේ මම සේතනිසම් ප්‍රොමෝට් කරනවා කියලා. එහෙම තමයි. ඒ කියන්නේ ඔබ කියන්නේ මට වෙනම group එකක් හදාගෙන මචන් මුන් ටිකක් ෆර්ගැන්ඩෝ හොඳ නැහැ. ෆර්ගැන්ඩෝ සේතනිසම් ප්‍රොමෝට් කරනවා. ඌ භයානකයි එහෙම කියලා. ඉතින් එහෙම මම මේ පැත්තේ ඉන්නවා. මම සේතනිසම් ප්‍රොමෝට් කරන්නේ මම කියන දේ දකින්න මන් දන්නේ තේරෙන්නේ නැතුව ඇති. හැබැයි මම සේතනිසම් ප්‍රැක්ටිස් කරලා තියෙනවා. මම ඔක්කොම කරලා තියෙනවා. ඉතින් දැන් මිස්ටර් කොංගලා හිටගන්නේ එතනින් වෙනස්ම පැත්තක. JD ජනාවේවා සබේවා චුට්ටවේවා ඒක වෙනස් පැත්තක. ඒ වගේ මතවාද තියෙනවා. එළියට යනවා ගොඩ නැගෙනවා. ඒවත් එක තමයි අපි මේ ඉස්සරහට ගෙනියන්නේ. මේක කොහොම හරි සතියින් දෙකකින් යයි තාම. සතියින් දෙකකින් අපි අයමත් උඹට බැලලා. මේකේ ඉෆෙක්ට් එක. ඉතින් ඔය කියන්නේ දැන් මේ අදාළ නැති රෙද්දන්නේ මම මේ කියන්නේ පළවෙනි සැරේට. හරිද? මම කරපු පළවෙනි ඉන්ටර්නැෂනල් ලෙවල් ඩොකියුමන්ට් එකක් විදිහට මට රට යන්න බෑනේ මේ වෙලාවේ. මට තියෙන ෆයිනෑන්ෂල් සිටුේෂන් එකේ මං හේදින ඩොම්ගෙට කියනවා. ඉතින් මේ මිනිස්සු කැමති නෑ සාධාරණයි. නැත්ද? ඔය හැම මොකද පිටිපස්සේ ඉන්න අපි අපිට කන්න කුටිය. අන්න ඒකයි ඒක නිසායි කැමති නැත්තේ. සාධාරණයි නේ. හරිද? එහෙනම් අපි දැන් මේක ගිනි තියලා මේ බොක්ස් එක අරලා බලමු මොනවද ඇතුලේ තියෙන්නේ ඇත්තටම කියලා. අපි පළවෙනි සැරේට EMF සෙෂන් එකක් කරනවා. රූම් එකේ පොඩ්ඩක් අප්ග්‍රේඩ්ස් ටිකක් වුණා. මම ඉතින් රූම් එක මෙතන මම පොඩ්ඩක් වර්ක් ස්පේස් එකක් හදාගත්ත හේතුව තමයි දැන් ඉස්සරහට 100k ලං වෙනවා. එතකොට පොඩ්ඩක් ස්ට්‍රැටජි පැත්තට ફોකස් කරන්න ඕන නිසා. anyways අපි දැන් පළවෙනි සැරේට මේකත් එක්ක EMF session එකකුයි කරන්න හදන්නේ. So this will be the first time අපි මේකත් එක්ක sessions කරන්න හදලා. Let's begin. මේ දින්නේ ඒක කොහොමද මේක ඇක්ටිව් වෙනවා කියලා කියන්නේ අපි අර එක්තරා විදිහක ගාතාවක් හරි මොකක් හරි කියන්න ඕනේ හැම දෙයක්ම ඇක්ටිව් වෙන්න. ඉතින් ග්ලෝබලි ගත්තත් මුළු ලෝකයක් වශයෙන් ගත්තත් එහෙම තමයි හැමෝටම. හරිද? යම් කිසි දෙයක් යම් කිසි ප්‍රායක් කිව්වොත් තමයි මේක ඇක්ටිව් වෙන්නේ. ඒක මම කියනවා. ඒක මම පළවෙනි සැරේට මම හිතන්නේ මම දාලා තියෙනවා කීපයක්. මම මේකත් දානවා කිසිම restriction එකක් නැතුව. හරිද? මියුට් කරන්න මොකුත් නැතුව. එහෙනම් let's begin. හරිද? Okay.
EMF එක යොමු කරගමු. දැනට නියුට්‍රල් රීඩින් එකක් පෙන්වන්න. එවිඩන්ස් රෙකෝඩර් දැනට නියුට්‍රල් රීඩින් එකක් පෙන්වන්න. කිසිම විදිහක unusual රීඩින් එකක් නැහැ. Algorat sebagai Almasha Algorat sebagai Almasha Algorat sebagai Almasha. I summon upon jinn that was born through smokeless fire. I summon upon the darkest soul that was born without fire. I summon upon jinn that was born without fire. I summon upon jinn that was born I summon upon the jinn that was born without fire. Smokeless fire can keep you upon. Algorat sabir. 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 Paranormal evidence එකක් කියන්නේ ඔය වගේ දෙයකට තමයි. හරිද? අපි ගාථාවක් කියනවා නම් totally ඒ කියන්නේ මේ කිසිම විදිහක ඇක්ටිවිටි එකක් නැහැ හොඳ. එහෙම තියෙන දෙයක්. හරිද? එහෙම තියෙන දෙයක් සම්පූර්ණව ඇක්ටිව් වෙලා EMF මීටර් එකක් අප් වෙනවා කියන්නේ ඔබ තමයි paranormal evidence එක that is an evidence. හරිද? I think it is active. First time මම ජින් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්නේ ඒක නිසා තමයි මම හිතුවේ උදේ පාන්දර මේ EMF මීටර් සෙෂන් එකකුයි ස්පිරිට් බොක්ස් සෙෂන් එකක කරමු කියලා. කොහොම හරි දැන් ස්පිරිට් බොක්ස් සෙෂන් එකට තමයි රැස්ති වෙන්නේ. ස්පිරිට් බොක්ස් සෙෂන් එකේදී ඔයගොල්ලන්ට වොයිස් එක දිගට ඇහි. හරිද? Here we go. Nice. ස්පිරිට් බොක්ස් එක ඒත් එක්කම ඔයගොල්ලන්ට පේනවා. Bro, there is evidence bro. Bro, ඒක yellow වෙනවා. Am I speaking with the jinn? Who are you? EMF meter kappa. EMF meter kappa signal jinn. Am I speaking with the jinn? Can I know your name? Am I speaking with the jinn? Can I know your goddamn name? Am I speaking with the jinn? Can I know your name? Am I speaking with the jinn? EMF meter is going crazy. Am I speaking with? Am I speaking with? Am I speaking with? Am I speaking with?
හරිද? ජිම්ගේ 3 වෙනි දවසේ මේ මට වෙන්න පුළුවන් උපරිම දේවල් ටික වුණා. හරිද? ලයිව් එකක් ගිහලා ලයිව් එක මම සාමාන්‍යයෙන් hina වෙලා ඉන්න මිනිස්සෙක්. හේතුව අපි රිස්කි දෙයක් කරන්නේ නැහැ ළමයි එතන. එතන රිස්ක් එකක් ගන්න නැහැ. මිස්ටර් කොන් ඉන්නවා පිටිපස්සේ. එතන රිස්ක් එකක් කරන්නේ නැහැ. ගන්න නැහැ. හරිද? ඒකයි ඒව hina කියන්නේ. anyways දැන් මේ තියෙන්නේ පරිදීපේ මේක විනාශ කරලා මේක මේ පා කරමු මචං. ඔව් නේ අඩු මන් දැක්කර කණුව කවුරු ඉන්නවා වගේ මම හිතන. ඔව් අර ලයිව් එකෙදිත් මට අවුල් ගියා මාසයකට. ඔව් ආකෝවරත් පොඩ්ඩක් පරීක්ෂණේ හැම වෙලාවෙම බෑකප් කතා ගන්න බලාගෙන ඉන්න. මගේ නේ ඒකන ගොඩක් ආවනේ. ඔව් යනවනේ. මොකද සමහර අය හොයාගෙන යනවා මට. ඔව් ෂිට්. ඒකින් හේතුව නේද? අඩ මොකක් කර දෙයක් කරගන්නවයි. හපන මං කතා කර හිටියේ කතා කරගෙන ඉන්නකොට මට ඇටෙන්ෂන් එක ගියා. මෙතන ඉඳලා තමයි මම මේ කතාව අතට ගන්නෙ. මේ වෙද්දිත් ෆ්‍රගැන්ඩෝ වනසගෙන ඉවරයි. මම දන්නවා මේක එයා ලොකුවට කරන්න හිටපු වැඩක්. ඒත් අමනුෂ්‍යෝකේ අවාසනාවන්ත වැඩ ඕන වෙලාවක වෙන්න පුළුවන්. හරිද? දැන් හොඳට මතක තියාගන්න. මම එදා ලයිව් එක එන්ඩ් කරේ හේතුවක් නිසා. අපේම නීති රීති අපිට පිළිපදින්න වෙනවා. හැබැයි අවශ්‍ය දේ මම සමාජගත කරනවා. ජින් කෙනෙක් කියන්නේ පස්සෙන් එන දරුණු ආත්මයක්. මේක කරන්න තිබේ මේ විදිහට නෙමෙයි. ප්‍රගැන්ඩෝ මරණය හින්දම උට ඒක සෙල්ලමක් වුණා. ඒ වයි බ්‍රෝ මම ඔක්කොම කරලා ඒක ගහගත්තා. අවුලනේ. මෙහෙම කරමු. අපි හෝලි වෝටර් ගමු. හෝලි වෝටර් හරි පිරිත් වතුර හරි ගමු. මම දැන් දැක්ස් බෙටර් කියලා. ඔව්. ඒ මං හිතුවේ නේද ඔක්කොම ප්ලෑන් කරලා මේක ආලා වෙයි කියලා. හෝලි වෝටර් යූස් කරමු. සරෙන්චරේ ලයිට්ස් ඔෆ් කරන්න අපිට වේ. ඉන්ටරප්ෂන් එනවා. ජින් closed and අන්තිම ස්ටෙප් එක හරියට කරේ නෑ. අන්තිම ස්ටෙප් එකේ තියෙන ඒක විනාශ කළා වතුරෙන් විනාශ කළා වතුරට පහ කරලා හොදලා අරින්න. හරිද? ඔක්කොම කරලා මම අර අතේ තිබ්බ වතුර මේකෙන් වතුරකින් හේතු හොදලා දානවා. හොදලා දාලා තමයි මේ ගියේ. එතකොට බලලා ගියා. anyways dead tapes තව එපිසෝඩ් එකක් ඉවරයි. මම රිචුවල් එක හරියට කරගන්න බැරි වුණා. I don't know what the hell will happen. මුස්ලිම් කවුරු ඉන්න නම් දන්නවනම් මොකද වෙන්නේ කියලා මට කමෙන්ට් එකක් දාන්න. ජීන් කෙනෙක් සමන් කරලා පස්සේ සමන් කරගත්ත බැරි යවන්න දවස් ගියුවේ නැත්තම් මොකද වෙන්නේ කියලා just comment brother. Yeah. Yeah.
අයි කොට මං තාම පොඩ්ඩක් අරක ස්කූට ඉවර කරමු. දන්නවා.